සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම මේ වීඩියෝ එක අද ඔයාලට ගේන්න කියලා හිතුනේ. ඉතින් කට්ට සහ මලුකම් ගැන ඔයාලට පොඩි අදහසක් ලබා දෙන්න. ඉතින් මේ තියෙන්නේ හොඳ يعني කට්ටයක්. ඉතින් මේ වගේ ගල් සමහරක් විට ඔයාලා විසි කරනවා ඇති. ඒ හින්දා තමයි මම ඔයාලට එදා කිව්වා සාමාන්‍යයෙන් කට්ට ගල් හම්බුනොත් එහෙම ඒවා තියාගන්න කියලා. ඉතින් බය කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කට්ට ගල් ගන්න. ඉතින් මමත් පොඩි පරීක්ෂණයක් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් ඒ හින්දා ඔයාලට සාමාන්‍යයෙන් මිලක් ගන්න පුළුවන් මේ වගේ කට්ට ගල් තියෙනවා නම්. ඉතින් ඒ හින්දා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඉතින් ඒක ඔයාලා ළඟ තියෙනවා නම් මලුක්කම් එතකොට මේ වගේ කට්ට ගල් එතකොට කිරි ගෙවුඩ සාමාන්‍යයෙන් තියෙන ඒ වගේ දේවල් තියෙනවා නම් මගේ WhatsApp එක හරහා මාව සම්බන්ධ කරගන්න. ඉතින් එතකොට ඔයාලට මිලක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ. ඉතින් ඒ හින්දාම තමයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් හැම ගලක්ම මම ඔයාලට කියලා තියෙනවා එකතු කරන්න කියලා. මොකද යම්කිසි කාලයකදී මිලක් එන්න පුළුවන් කියලා. ඉතින් දැන් සාමාන්‍යයෙන් මිලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් මා WhatsApp එක හරහා මාව සම්බන්ධ කරගන්න. ඉතින් මම මේ ගේන වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න, කියන්නේ තව කට්ටියට බලන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඊට පස්සේ මම ඔයාලට ඊට පස්සේ දැන් මේ මම ඔයාලට පෙන්වන්නේ කට්ටගල් කීපයක්. එතකොට මේ වගේම තියෙනවා මලුක්කම්. එතකොට මේ මලුක්කම් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ගල් ඔයාලා ළඟ තියෙනවා නම් ඔයාලට මට පුළුවන් මිලක් ලබා දීලා ඔයාලා කියන්නේ අරන් එන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඇවිල්ලා ඒක මිලදී ගන්නවා. මොකද මේ මම ඔයාලට නිතරම කියනවා කට්ටගල් තියාගන්න. එතකොට තව මොනවා හරි යම්කිසි විවිධාකාර ගල් වර්ග මොනවා හරි තියෙනවා නම් ඒවා තියාගන්න කියලා. ඒ හින්දා තමයි මේ මම නිතරම ඔයාලට කියන්නේ යම්කිසි වෙලාවකදී මේවා අවශ්‍ය වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ඇත්තටම දිගට කරන් යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මට මේ වීඩියෝ එක කරන්න අවශ්‍යතාවය තිබුණේ මම ඔයාලට නිතරම කියලා තිබුණා. يعني කට්ට මොනවද කියන කට්ට කියන්නේ මොකද්ද කියන එක ඔයාලා දැනගන්නත් ඕනේ. ඒතකොට මේ වගේ කිසි එළියක් නැහැ. يعني ටෝච් එක ගපුවාම විතරයි යම් කිසි පොඩි එළියක් තියෙන්නේ. නමුත් පිටට එළියක් නැහැ. ඉතින් ඒ හින්දා ඒවා සාමාන්‍ය මැරිච්ච ගල් වෙනවා, එක්ක කට්ට වෙනවා, නැත්නම් මලුක්කම් වගේ ගල් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට හැමතිස්සෙම කිව්වේ මේ වගේ ගල් තියෙනවා නම් තියාගන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ගොඩක් දුර ගෙනියන්න කැමති නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. අනිවාර්යයෙන් මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඒක හරහා ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මට කතා කරන්න WhatsApp එක හරහා මට කතා කරලා ඔයාලට මොන හරි යම්කිසි ගලක් ගැන දැනගන්න තියෙනවා නම් ඒකත් මම හරහා දැනගන්න පුළුවන්. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.